ඔය දන්නවද ලෝකෙ මිනිසුන්ගෙන් 95%ක්ම අලුත් අවුරුද්දේ ලොකු ලොකු ප්ලෑන්ස් හදනවා. හැබැයි ඒකෙන් 80%ක්ම ජනවාරි මාසේ ඉවර වෙන්නත් කලින් ඒවා අතහැරලා දානවා. පොඩ්ඩක් හිතලා බලන්න. ඔයාගේ 2025 අවුරුද්දත් ඒ වගේද? හැමදාම එකම තැන රවුම් ගහන ප්‍රශ්න මැද හිරවුණු ලොකු වෙනසක් උනේ නැති අවුරුද්දක්ද? බය වෙන්න එපා. ඔයාට තවමත් chance එක තියෙනවා. 2026 කියන්නේ තවත් එක අවුරුද්දක් විතරක් කරගන්නවද නැත්නම් ඔයාගේ මුළු ජීවිතේම වෙනස් කරන හැරවුම් ලක්ෂ්‍ය කරගන්නවද කියන එක තීරණය වෙන්නේ අද ඔයා ගන්න තීරණය උඩ. අද මම ඔයාලට කියලා දෙන්නේ ලබන අවුරුද්දේ දෙසැම්බර් වෙද්දී. අද ඉන්න කෙනාට වඩා දස ගුණයකින් සාර්ථක පුද්ගලයෙක් වෙන්න පුළුවන් ප්‍රායෝගික පියවර 5ක් ගැන. මේක නිකම්ම මොටිවේෂන් එකක් නෙවෙයි. මේක ඔයාගේ ජීවිතේ දිනවන මාස්ටර් ප්ලෑන් එක. මයික්‍රෝ ගෝල්ස්. පියවරෙන් පියවර ඉලක්ක. හුඟක් අය අවුරුද්ද පටන් ගනිද්දිම මම මේ අවුරුද්දේ කෝටිපතියෙක් වෙනවා වගේ හිතා ගන්නවත් බැරි ලොකු හින වැකිනවා. හැබැයි සතියක් යද්දි ඒක කරන්න බෑ කියලා හිතලා ඒ අයම එකත් අහැරලා දානවා. ඔයා කරන්න ඕන එක නෙවෙයි. ඔයාගේ ලොකු හිනිය පොඩි කෑලි වලට කඩන්න. ජනවාරි මාසයේ ඉලක්කය උදේ 5ට හැරීම විතරක් කරගන්න. පෙබරවාරි වල ඉලක්කය සතියකට පොත් 2ක් කියවීම වගේ එකක් කරගන්න. එක පොඩි ජයග්‍රහණයක් ලබද්දී ඔයාගේ මොළයට දැනෙන සතුට ඊළඟ මාසයේ ඉලක්කයට ඔයාව නිකම්ම අරන් යනවා. මෙතනදී මතක තියාගන්න ඕන කාරණේ වෙන්නේ ලොකු පැනීම් වලට වඩා වැදගත් වෙන්නේ නොනවත්තා තියෙන පුංචි පියවරවල් කියන එක. high value skill අලුත් දෙයක් ඉගෙන ගන්න. දැන් කාලේ ලෝකේ වෙනස් වෙන්නේ ඔයා ළඟ තියෙන ඩිග්‍රී එකකින් නෙවෙයි. ඔයාට ඇත්තටම කරන්න පුළුවන් දෙයකින්. 2026 දී ඔයාට කාටවත් අතපාන්න නැතු සල්ලි හොයන්න ඕනේ නම් ලෝකේ ඕනෑම තැනක ඉඳන් වැඩ කරන්න පුළුවන් high value skill එකක් ඉගෙන ගන්න. AI, video editing, digital marketing, නැත්නම් programming මේ ඕනෑම දෙයක් ඉන්ටර්නෙට් එකෙන් නොමිලේ ඉගෙන ගන්න පුළුවන්. දවසට එක පැයක් ඒ වෙනුවෙන් වෙන් කරන්න. අවුරුද්ද ඉවර වෙද්දී ඔයාට අලුත් ආදායම් මාර්ගයක් ලැබිලා තියෙවි. ෆිසිකල් මාස්ටරි. දුර්වල ශරීරයක් ඇතුලේ ශක්තිමත් මනසක් තියෙන්න බෑ. ඔයා පැය 15ක් වැඩ කළත් වැඩක් නෑ. ඔයාගේ ඇඟ ලෙඩ වෙලා නම්. අලුත් අවුරුද්දේ විනාඩි 20ක්වත් ව්‍යායාම කරන්න. වතුර හොඳට බොන්න. ඒ වගේම අඩුම තරමේ පැය 7ක්වත් හොඳට නිදා ගන්න. ඔයාගේ ඇඟ කාර්යක්ෂම වෙද්දී ඔයාගේ හිතත් නික්කම්ම තියුණු වෙනවා. සාර්ථකත්වය කියන්නේ නිරෝගී ඉඳගෙන විඳින්න ඕන දෙයක් මිසක් ලෙඩ වෙලා විඳින්න ඕන දෙයක් නෙවෙයි. ෆයිනෑන්ෂල් ඩිසිප්ලින් මුදල් කළමනාකරණය. ලංකාවේ හුඟක් තරුණයන්ට තියෙන ප්‍රශ්නය ආදායම් මදිකම නෙවෙයි. Tamanට නැතිවක්කමක් අනුන්ට පෙන්වන්න යන එක. 2026 දී ඔයා 50-30-20 නීතිය පාවිච්චි කරන්න. ඒ කියන්නේ ඔයාගේ ආදායමෙන් 50%ක් අත්‍යවශ්‍ය දේවල් වලටත් 30%ක් ඔයාගේ ආශාවන් වලටත් වෙන් කරලා ඉතිරි 20% අනිවාර්යෙන් ඉතිරි කරන්න හරි ආයෝජනය කරන්න හරි පුරුදු වෙන්න. අද ඔයා කරන පුංචි ඉතිරිය හෙට ඔයාව ලොකු නිදහසකට අරන් යාවි. The power of solitude. Taman එක්ක ඉන්න කාලය. අපි දැන් ජීවත් වෙන්නේ සෝෂල් මීඩියා වල සද්ද මැද. අනුන්ගේ පෝස්ට් දිහා බලලා අපි අපේ ජීවිත මනින්න යනවා. සතියේ එක දවසක්වත් අඩුම තරමේ පැය දෙකක්වත් ෆෝන් එක පැත්තකින් තියලා Taman එක්ක විතරක් ඉන්න. ඔයා යන්නේ කොහෙද? ඔයාට ඇත්තටම ඕනේ මොනවද? ඔයාගේ වැරදි මොනවද? මේ ගැන හිතන්න. Tamanට Taman වැහෙන්න ගන්නකොට ලෝකේ කාටවත්ම ඔයාව රවට්ටන්න හරි පල්ලයට ඇදලා දාන්න හරි බෑ. සාර්ථකත්වය කියන්නේ අහම්බෙන් වෙන දෙයක් නෙවෙයි. ඒක ඔය හැමදාම කරන පුංචි පුරුදු වල එකතුවක්. 2026 දෙසැම්බර් 31 වෙනිදා වෙද්දී අද ඔයා ගත්ත තීරණය ගැන ඔයාටම ආඩම්බර වෙන්න පුළුවන් විදිහට අදම වැඩ පටන් ගන්න. දැන්ම කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ 2026 අවුරුද්දේ තියෙන ලොකුම හිණිය මොකක්ද කියලා. ලබන අවුරුද්දේ මේ කාලෙ වෙද්දී අපි ආයි බලමු මේ හිණිය සැබෑ වෙලාද කියලා. මේ වගේ වීඩියෝ දිගටම බලන්න. අපේ channel එක subscribe කරන්න. හැමෝටම ජය වේවා.